ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවරුණ හංසිත. අද මම කතා කරන්නේ ශිරෝධාරා ගැන. කොහොමද ශිරෝධාරාවක් කරන්නේ? මොකද්ද මේ ශිරෝධාරා කියන්නේ? ඔබ දැක්කලා ඇති. නමුත් මේක නම කිව්වහම අඳුරන්න නැති වෙන්න පුළුවන්. දැන් මේ ඕගොල්ලෝ දකින රූපරාමයෙන් ඒක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. මෙතනදී කරන්නේ ගොඩක් දුරට තෙලක්, තෙල්ම අවශ්‍ය නැහැ. නළලට කියන්නේ ශිරෝ කියන්නේ හිසට, ධාරා කියන්නේ වැක්කිරීමක්, ද්‍රවයක්. නළලට යම් ද්‍රවයක් වක් කරනවා. ඒ කියන්නේ නළල දිගේ කෙරෝල සිට අනිත් කෙරෝල දක්වා වැක්කිරීමක් කරන්නේ. ඒ කියන්නේ මේ ටෙම්පරල් රීජන් කියලා කියන මේ දෙපැත්ත දක්වා හිමින් තෙල් වක්කිරීමක් කරන්නේ. ඒක යම් තාක් උත්සක අඟල් 2-3ක උසකින් පමණයි කරන්නේ. ඊට වඩා ගොඩක් උසින්, ගොඩක් පහතින්, ගොඩක් වේගයෙන් ලොකු ධාරාවක් වක්කිරීම සිද්ධ කරන්නේ නැහැ. මේක උතුරු ඉන්දියානු ආයුර්වේදයේ මෙන්ම කේරළ පංචකර්ම තුල පාවිච්චි කරන එක නේ. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වේදකම තුලත් පංචකර්ම යටතේ තුල ප්‍රසිද්ධ දෙයක් තමයි, විශේෂයෙන් කේරළ පංචකර්ම වල ප්‍රසිද්ධ දෙයක් තමයි මේ ශිරෝධාරා කියන්නේ. මේකෙදි පාවිච්චි කරන උපකරණ තියෙනවා. දැන් තෙල් වක් කරන පාත්‍රය, ඒකට කියන්නේ ධාරා පාත්‍රය. තෙල් වක් කරන උපකරණය. රෝගියා ඉන්න තැන ඒකට මේසය කියලා කියනවා අපි. නමුත් ආයුර්වේද වචනේ ද්‍රෝණිය. ඒකට ද්‍රෝණිය කියනවා අරක පාත්‍රය. මේක සාමාන්‍ය පොතේ තියෙන පැයකමාරක් කරන්න කියලා. ඒ කියන්නේ නළලේ එක් කෙරවලක සිට අනිත් කෙරවල දක්වා සෙමින් චලනය කරමින් අඛණ්ඩව. ඒ කියන්නේ තෙල් මාරු කරන වෙලාවවත් තෙල් එක නවත්තන එක තරම් සුදුසු නෑ. අඛණ්ඩව කරන්න ඕනේ. පොතේ තියෙන පැය එකමාරක්. නමුත් සාමාන්‍ය ප්‍රායෝගිකව කරන්නේ විනාඩි 20ක්. සාමාන්‍ය එක සැරේ තෙල් බෝතලයක් විතර පාවිච්චි කරන්න ඕනේ අඩුම. එතකොට මේක අඛණ්ඩව දින 7ක්, 14ක්, 21ක් කරන්න පුළුවන්. නමුත් වර්තමානයේ ගොඩක් දුරට මේක 7ක් තමයි, දින 7ක් තමයි කරන්නේ. මේක සාමාන්‍ය රජයේ ආයුර්වේද රෝහල් වල පවා කරනවා. ලංකාවේ සංචාරකයන්ට පවා මේක සිද්ධ කරන දෙයක්. ටුවරිසම් වල සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධයි. ඒකම ආයුර්වේද රෝහල් වල ලංකාවේ විශේෂත්වය රජයේ ආයුර්වේද රෝහල් වල මේක වියදම වැඩි ප්‍රතිකාරයක්. ඒක නොමිලව සිද්ධ කරනවා. මේකේ එකම කරන්න ඕනේ උදේ. හවස රාත්‍රී කරන්න හොඳ නෑ. අපි හිතමු ඒකම යාට හෙම්බිරිස්සාව සෙම උණ ආදී ලෙඩ තියෙන වෙලාවට කරන්න හොඳ නෑ. මේක තෙල් එකක් හිසට වක් කරන හින්දා එයාගේ සෙම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒකම වර්ෂාවේදී ගොඩක් සීතල වෙලාවදී කරන්නේ. ඒකම යාට උණ අර කලින් කිව්වා වගේ ලෙඩවලදී කරන්නේ. ඒකම රැට කිසිසේත් මේක කරන්නේ නැහැ මේ ශිරෝධාරාව. ඊළඟට මේකේ ප්‍රයෝජන ගොඩක් වැදගත්. ඉතා ගුණදායී දෙයක්. තෙල් ගානකට වඩා ඉතාම ඉහළ ගුණයක් තියෙනවා තෙල් වක් කරනම. මේක ආඝාතය, කියන්නේ ස්ට්‍රෝක් එකකට ඒක එක්ක වෙන අංශභාගය, එහෙම නැත්නම් පක්ෂාඝාතය. අංශභාගය කියන්නේ සිංහල වචනේ, පක්ෂාඝාතය ආයුර්වේද වචනේ. පාකින්සන් රෝගය, මොළයේ ස්නායු වල සිද්ධ වෙන හානියෙන් ඇතිවන ගැස්ම. ඒ පාකින්සන් කියන රෝගයට ඉතාම සාර්ථකයි. විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒකම කාන්සාව, විෂාදය ආදී මානසික රෝග. කාන්සාව කියන්නේ ඉංග්‍රීසියෙන් ඇන්සයිටි, විෂාදය කියන්නේ ડિප්‍රෙෂන්. අන්න ඒ ලෙඩවලට සහ වෙනත් මානසික රෝග. ඒ මානසික රෝග වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම අනිද්‍රාව. ඒ කියන්නේ ඔබට නිින්ද යන්නේ නැත්තම්. ඒ මානසික ප්‍රශ්න හින්දා නිින්ද යන්නේ. වෙන දේවල් හින්දා නිින්ද යන්නේ. ඒවට ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකම අක්ෂි රෝග වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ශිරෝධාරා, ඒ කියන්නේ මේ වක් කරන තෙල් මොළේ ඇතුළට ගමන් කරනවා. ඒක තමයි වැදගත්ම දේ. මොළේ තියෙන බ්ලඩ් බ්‍රේන් බැරියර්. ඒ කියන්නේ හැම හරහා ගිහිල්ලා මොළේ දක්වාම මේ තෙල් ගමන් කරනවා. අන්න ඒකයි මේ ප්‍රතිකාරයේ තියෙන සුවිශේෂත්වය. තෙලක් වීමේ වැදගත්කමත් ඒකයි. ඒක මොළයේ තුලට, හැම තුලට ගමන් කිරීම, සෛල තුලට ගමන් කිරීම ඉක්මනින් සිද්ධ වෙනවා ජලයට වඩා. ඇත්තටම ජලය නෙමෙයි, තෙල් වල හැම තුලට ඇතුළට ගමන් කිරීම ඉක්මන. සෛල බිත්තියේ තියෙන මේද හිතකාමී සෛල බිත්තිය හින්දා. ඒ හින්දා ශිරෝධාරාවෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵල මොළයේ ඇතිවන රෝග සඳහා විශාල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් හොයාගෙන තියෙනවා ඩෝපමින්, සෙරටොනින්,
ඒ වගේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් මේ මොලේ වැඩි වෙනවා. ඒ හින්දා ඒවා අහිතට හේතු වෙන දේවල් මේ පාකින්සන් වගේ රෝග අර සෙරටොනින් ඩෝපමීන් කියන නියුරෝට්‍රාන්ස්මිටර්ස් වැඩි වීම තුලින් ඒ රෝග පාලනය කරගන්න අවම කරගන්න ඉතාමත් හැකියාවක් තියෙනවා. අද මම කතා කරේ සිරෝධාරා ගැන. මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලාපොරොත්තු වෙමු. මගේ ඩොක්ටර් සඳවරන් වහන්සේට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම bell icon එක click කරොත් ඔයගලන්ට අලුතින් වීඩියෝ එකක් ආවම බලා ගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් දිවියක්